උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ජපන වුණත් වාහනයක් හදපුවන් පස්සේ දින 7ක් මේක පරිස්සම් කරනවා වගේ උන්වහන්සේ දින 7ක් එකම විදිහට මේක නිරෝධයිද කියලා බැලුවා. ආය බුද්ධත්වයට මම මුකුත් කරන්න දෙයක් නැද්ද කියලා බැලුවා නෑ. බුද්ධත්වයට අතහැරලා ඉවරයි දින 7ම අතහැරලා. ඒකට කියනවා මොකද්ද? අනිමිස ලෝපන පූජාව කියන්නේ දින 7ක් ඇසිපිය නොහෙලා බලා හිටියා කියලා තමයි තියෙන්නේ. වැරදි. දින 7ක් මේක මෙනෙහි කරලා බැලුවා. අනිමිස ලෝපන පූජාව. ලෝචන නෙවෙයි ලෝපන පූජාව. ඒකට තියෙන්නේ මනෝ සංචිත ආහාර. කබලින්කාර නෙවෙයි. සිතට එන සිතුවිලි ප්‍රහාණය කිරීම තමයි තියෙන්නේ. මොකක් වෙයිද Tamanට? ඔබ මේ මොහොතේ සෑම දෙයක්ම එකින් එක නිරෝධ කරනකොට Tamanට මොකක් වෙයිද? වැඩ අඩු වෙයි. ගමන් අඩු වෙයි. හරිද? ක්‍රියා අඩු වෙයි. අඩු වෙන්න Tamanට මොකක් වෙයිද? සැහැල්ලු වෙයි. සැහැල්ලු වෙන්න මොකක් වෙයිද? Taman මොකද? සැපයක් විඳි. මොන සැපයද? නිර්වාණ සැපය. එන්නේ. එතකොට බැඳීම් මම ඉන්නවා. විඥානය තුල මම ඉන්නවා. විකෘති ඥානය තුල මම ඉන්නවා. ප්‍රඥාව තුලයි මම නැත්තේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙගොල්ලන්ටම හරියන්න මම කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ, නැත්තේත් නැහැ. ඇයි හේතුව? විඥානය තුල මම උපදිනවා, ප්‍රඥාව තුල මම නැහැ. උන්වහන්සේ ප්‍රඥාව තුල නිසා මම නැහැ. එතන ඇත්තෙක් නැහැ. හැබැයි විඥානය තුල ඇත්තෙක් නැත්තේත් නැහැ. දැන් පැහැදිලිද? එතකොට දැන් මේක ප්‍රඥාවට විතරයි ගෝචර පින්වතුනි. ඒකයි උතුම් සිල් සද්ධර්මයේ ප්‍රඥාවන්තයන්ට පමණයි. දැන් කොච්චර බණ ඇහුවත් මේ සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ මොහොතේදී සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ